මේ ලෝකයේ තියෙන භයානකම ක්‍රීඩාවක් තමයි ගුහා කිමිදීම. නැත්තම් කේව් ඩයිවිං කියන්නේ. පොඩි වැරද්දක් ඇති ඔයාව සදහටම අඳුරේ තනි වෙන්න. මේ කතාව ඒ අඳුරට බිලිවුණු දක්ෂ කිමිදුම්කරුවෙක් ගැනයි. ඔහුගේ නම පාකර් ටර්නර්. පාකර් කියන්නේ නිකම්ම කිමිදුම්කරුවෙක් නෙවෙයි. ඔහු ඊටමත් පළපුරුදු ගුහා කිමිදීම ගැන විශේෂඥ දැනුමක් තිබුණු කෙනෙක්. ඔහු තමයි ෆ්ලොරිඩාවේ තියෙන භයානක දියයට ගුහා පද්ධති ගවේෂණය කරන්න පුරෝගාමී වුණු කෙනෙක්. 1991 නොවැම්බර් 17 වෙනිදා. ස්ථානය ෆ්ලොරිඩාවේ ඉන්ඩියන් ස්ප්‍රින්ග්ස් ගුහාව. පාකර් තවත් පළපුරුදු කිමිදුම්කරුවෙක් එක්ක මේ ගුහාවේ ඉතා ගැඹුරු කොටසක් ගවේෂණය කරන්න පිටත් වුණා. එයාලට සැලස්ම වුණේ ගුහාවේ අලුත් කොටස් සිතියම්ලත කරන එක. එයාලා අඩි දහස් ගණනක් ගැඹුරට කිලෝමීටර ගණනක් ඇතුළට ගියා. ගමන සාර්ථකයි. ඒත් ආපහු එන ගමනේදී නොහිතපු දෙයක් සිද්ධ වුණා. දියයට ගුහාවල තියෙන භයානකම දේ තමයි රොන් මඩ, සිල්ට්. පොළවේ තියෙන සියුම් දූවිලි වගේ මේ රොන් මඩ තට්ටුව පොඩ්ඩක් හැලවුනොත් මුළු වතුරම කිරි පාට වෙනවා. එක පාරටම ගුහාවේ පටු තැනකදී මේ රොන් මඩ ඇවිස්සුණා. තත්පර ගානක් ඇතුළත දෘශ්‍යතාව විසිබිලිටි එක බිඳුවටම බැස්සා. Tamanගේ අත ළඟවත් පේන්නේ නැති තරම් වතුර බොර වුණා. මේකට කියන්නේ වයිට් අවුට් එකක් කියලා. මේ වගේ වෙලාවක කිමිදුම්කරුවෙක්ගේ ජීවිතේ රැඳිලා තියන්නේ එකම එක දෙයක් මත. ඒ තමයි එළියක යන පාර පෙන්නන මාර්ගෝපදේශක නූල. ඒත් මේ බොර වතුර අස්සේ කලබලේ නිසා පාකර්ට ඒ නූල අතහැරුණා. ඔහු අඟලක්වත් පේන්නේ නැති අඳුරේ Taman ආපු පාර හොයාගන්න බැරුව ගුහාවේ ඇතුලේ අතරමං වුණා. ඔහුගේ සහායකයාට ඔහුව හොයාගන්න බැරි වුණා. පාකර් ටර්නර් කියන ඒ අත්දැකීම් බහුල කිමිදුම්කරුවා Tamanගේ ඔක්සිජන් ටැංකිවල හුලං ඉවර වෙනකල්ම ගුහාවේ බිත්තියක එළියට යන පාර කියලා ඊතලයක් අඳින්න උත්සාහ කරලා තිබුණා. පස්සේ කාලෙක වෙනත් කිමිදුම්කරුවන් කණ්ඩායමක් ඔහුගේ සිරුර හොයාගත්තා. ඔහු මිය ගිහින් තිබුණේ ගුහාවේ ප්‍රධාන මාර්ගෙන් බොහොම පොඩි දුරක් ඈතින්.